රයිට් ආයිබන් පුතේ. අද මම ඔයත් එක්ක කතා කරන්න සූදානමින් ඉන්නේ 10 ශ්‍රේණියට අදාළව වීජීය ප්‍රකාශවල කුඩා පොදු ගුණාකාර සෙවීම. එහෙනම් මොකද්ද පුතේ මාතෘකාව? වීජීය වීජීය ප්‍රකාශවල වීජීය ප්‍රකාශවල කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය. රයිට්. මේක තමයි අපි අද ඔයත් එක්ක කතා කරන පාඩම. එතකොට අපි බලමු මොකද්ද මේ වීජීය ප්‍රකාශයක කුඩා පොදු ගුණාකාරය කියලා අපි හොයන්නේ. අපි ඉස්සෙල්ලා මතක් කරගමු අර 7 වසර පන්තියේදී අපි කරා දෙක සහ අපි ගමුකෝ 8 නැත්නම් 6 ගමු 2 සහ 6. මේ ඉලක්කම් දෙකේ කුඩා පොදු ගුණාකාරය කියලා දෙයක් කරා. මොකද්ද අපි කරේ? ඔයාලට මතක ඇති අපි කරපු දේ තමයි මෙයාව ප්‍රථමක සාධක වලින් බෙදුවා. එතකොට බලන්න මෙයා දෙකෙන් බෙදුවා 1යි. මෙයා දෙකෙන් බෙදුවා 3යි. ඊළඟට ආයෙත් අපි මෙයා 3ෙන් බෙදුවා. එතකොට 1යි මෙතන 1යි. අවසාන 1 වෙනකන් ඔහොම බෙදාගෙන ගියා. බෙදාගෙන ගියාට පස්සේ අපි කුඩා පොදු ගුණාකාරයට ගත්තේ අර ප්‍රථමක සාධකවල ගුණිතය. ඒ කියන්නේ 6. එහෙනම් මොකද්ද අපි කුඩා පොදු ගුණාකාර විදිහට අපි ඉගෙන ගත්තේ? අපි 7ේදී කුඩා පොදු ගුණාකාර විදිහට ඉගෙන ගත්තේ පුතේ යම් කිසි ඉලක්කම් දෙකක් හෝ තුනක්. උපරිම 3යි ගත්තේ. ওই ඉලක්කම් දෙක හෝ තුනට පොදුවේ ලියන්න පුළුවන් යම් ගුණාකාරයක් තියෙනවාද? ඒක තමයි කුඩා පොදු ගුණාකාරය කියලා. ඒකෙත් කුඩාම එක්කනවා. දවල්ට තවදුරටත් පැහැදිලි නැත්නම් මෙහෙම කියන්නම්. අපි මේ තෝරගන්න ඉලක්කම තියෙනවනේ. ඔය ඉලක්කම දෙකේ ගුණාකාරයක් වෙන්නත් ඕනේ, තුනේ ගුණාකාරයක් වෙන්නත් ඕනේ. ඒතකොට ඔය දෙකේම ගුණාකාරයක් වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි දෙකේ සහ තුනේ දෙකේ සහ 6 දෙකේ සහ 6කින් ඉලක්කම් දෙකේම ගුණාකාරයක් වෙන්න ඕනේ. එතකොට දෙකේ ගුණාකාරයක් වෙනවා 6. 6 ගුණාකාරයකුත් වෙනවා 6. ඒතර ඔය දෙන්න ගුණාකාර ගත්තාම තව ඔතනින් එහා ගුණාකාර තියෙනවනේ. මොනවද ඒවා? 6 12 18 24 ඔය වගේ තව ගොඩක් ඒවා තියෙනවනේ. අන්න එහෙම උත්තර ගොඩක් තියෙනකොට ඒ නිසා තමයි අපි කිව්වේ කුඩාම ඔය දෙන්නට පොදු වෙච්ච ගුණාකාරය ගන්නවා කියලා. ඔයාලට පැහැදිලි කරන්න මම තව එකක් ගන්නම්. දැන් අපි හිතමු අපිට ඉලක්කම් 3ක් ගත්තා මෙන්න මෙහෙම. 4 8 12. ඔවා ගත්ත කියමුකෝ. 4 8 12. දැන් මේ තුන් දෙනාට කුඩාම මේ තුන් දෙනාගෙම ගුණාකාරයක් වෙන සංඛ්‍යාව හොයන්න ඕනේ. ඒතර අපි කරේ අර වගේම චක්‍රේ භාවිතෙන් ප්‍රථමක සාධක වලින් බෙදුවා. දැන් ප්‍රථමක සාධක වලින් බෙදනකොට මෙයා දෙකෙන් බෙදුවා 2යි 4යි 6යි. ආයි දෙකෙන් බෙදුවා 1යි 2යි 3යි. ආයි දෙකෙන් බෙදුවා 1යි 1යි 3යි. ආයි තුනෙන් බෙදුවා 1යි 1යි 1යි. එහෙනම් මොනවද එන්නේ? මෙන්න කුඩා පොදු ගුණාකාරී විදිහට එනවා කවුද? දෙවරක් 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 3. ඊට උත්තරේ. දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8 වරක් 3 24. දැන් එතකොට මේ 24 අර මං කිව්ව කතන්දරයට ගැලපෙනවද? ගැලපෙනවානේ බලන්න. 24 4 ගුණාකාරයක්. 24 8 ගුණාකාරයක්. ඒ වගේම 24 12 ගුණාකාරයක්. ඔය තුන් දෙනාටම පොදු වෙච්ච කුඩාම ගුණාකාරය තමයි අපි කුඩා පොදු ගුණාකාරය කියලා ඉගෙන ගන්න. රයිට්. එතකොට දැන්
දැන් අපි යන්නේ 10 ශ්‍රේණියට. හරි. මේක තමයි දැන් ඔන්න අද අපි ඉගෙන ගත්ත පළවෙනි කතාව. ඔබට සටහන් කරගන්න පුළුවන්. එතකොට වීජීය ප්‍රකාශයක කුඩා පොදු ගුණාකාරය හොයනකොට අපි දන්න දේ තමයි මොකද කරන්නේ? ඒ සංඛ්‍යා තුනටම පොදු වෙච්ච කුඩා ගුණාකාරය ගන්නවා. දැන් අපි යනවා වීජීය පදවලට. ඔන්න අපි එනවා දැන් වීජීය පදවලට. දැන් බලමු උදාහරණයක්. x වර්ගය y 3xy 8යි xy 3 වන බලය. අපිට විභාගයට අහන්න පුළුවන් ලොකු ගණනක් ගත්තේ. දැන් මෙන්න මෙයාගේ කුඩා පොදු ගුණාකාරය හොයනකොට අපිට මේ ඉලක්කම් වල නම් ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරයට එන්නේ ඔය දෙන්නටම පොදු වෙච්ච ගුණාකාරයක්. හැබැයි කුඩාම වෙන්න ඕන. මට මෙතෙන්දී අර 7 පන්තියෙන් ඔබට ගිහිලා දෙයක් කල්පනා කරන්න හිතෙනවා. මොකක්ද අපි කල්පනා කරන්නේ? 7 පන්තියේ මෙතඩ් එක අපි ඔහොම තියෙද්දි අපිට තේරෙන දෙයක් තමයි මේ දෙන්නගෙම ගුණාකාරයක් නම් ඒකට අනිවාර්යෙන් 8 ගුණාකාරය එන්න මේපායි. ඒ කියන්නේ ලොකු එක්කනගේ ගුණාකාරයක් වුණොත් තමයි දෙන්නම බෙදෙන්නේ. එහෙනම් 8 ගුණාකාර හිතුවොත් 8 16 24 32 ඔය විදිහටනේ. ඔහොම ගුණාකාර ගත්තොත් 8 අපිට දෙන්නටම පොදු ගුණාකාරී විදිහට ගන්න බෑ. ඇයි හේතුව? 8 හැදෙන්නේ 3 ගුණාකාරයකින්. ඒ කියන්නේ 3 චක්‍රයක් නෑ 8ට. 16 ගන්න බෑ. ඇයි ගන්න බැරි? 16ට 3 චක්‍රයක් නෑ. හැබැයි මට 24 ගන්න පුළුවන්. 24 කියන්නේ 3 වරක් 8 8 චක්‍රයෙන් ගත්තොත් 8 වරක් 3. එහෙනම් ඉලක්කම් දෙකේ කුඩාම පොදු ගුණාකාරයට 24 ගන්න පුළුවන්. 24 ගන්න පුළුවන්. ඊළඟ ඉංග්‍රීසි අකුරු තියෙනවනේ. ඉංග්‍රීසි අකුරු තියෙනකොට මේගොල්ලෝ ඉන්නේ බලන්න ගුණාකාර විදිහට. ගුණාකාර විදිහට යමක් ඉන්නවා කියන්නේ ඒව සාධක විදිහට ඉන්නවා කියන එක. එතකොට වීජීය ප්‍රකාශයක කුඩා පොදු ගුණාකාරය ලියද්දී අනිවාර්යෙන් අපි මේ වීජීය පද සාධක විදිහට ලියන්න ඕන. එතකොට මේකේ ප්‍රශ්නයක් නෑ සාධක විදිහ තමයි තියෙන්නේ. එතකොට සාධක විදිහට ලිව්වට පස්සේ වෙනස් සාධකවල වැඩිම වාරයක් තමයි කුඩා පොදු ගුණාකාරයට එන්නේ. දැන් මේ බලන්න. x කියන සාධකය බලන්න. x සාධකයේ දෙකක් තියෙනවා. මෙතන x කියන සාධකේ එකයි තියෙන්නේ. මෙතන x කියන සාධකේ එකයි තියෙන්නේ. එහෙනම් වැඩිම වාරය x වල දෙකක්. දැන් බලන්න y සාධකේ y එකයි. මෙතන y එකයි. මෙතන y එව්වා 3යි. එහෙනම් වැඩිම උත්තරේ y 3ක්. එහෙනම් මේ තුන් දෙනාගේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ මොකද්ද? 24යි x වර්ගය y ඝනය. ලියා ගන්නකො. 24යි x වර්ගය y ඝනය. right. හරි. එහෙනම් අපි තව එකක් ගමු. ඔන්න ඒකේ පළවෙනි ගාන. දෙවෙනි එක බලන්න. මම ආර දෙනවා xy 4යි x වර්ගය y 5යි xy කියලා දෙනවා. 5යි xy වර්ගය. කොහොමද 5යි xy වර්ගය. දැන් අපි ටිකක් කල්පනාවෙන් බලමු. දැන් මේකත් කලින් ගාන වගේමයි. අපි ඉලක්කම් දිහා බැලුවොත් 4 සහ 5 තියෙන්නේ. දැන් 4 සහ 5ට ඒ දෙන්නගෙම බෙදන්න පුළුවන් ඉලක්කමක් තෝරගන්න ඕන. මම හරි කිව්වා ලේසි වැඩක්.
මොකද්ද ලේසි වැඩේ? ලොකු ඉලක්කමේ ගුණාකාරය බලමු. එතකොට ලොකු ඉලක්කම් පහනේ. බලමු පහේ ගුණාකාර 5 10 15 20 25. ඔය විදිහට යන්නේ. එහෙනම් බලමු මේ ගුණාකාර වලින් හතරෙමුත් ගුණාකාරයක් වෙන කෙනා. 5ට 4 චක්‍රේ නැහැ. 10ටත් නැහැ. 15ටත් නැහැ. එහෙනම් 20ට තියෙනවා 4 චක්‍රේ. එහෙනම් සරලව කිව්වොත් 20 4ිනුත් බෙදෙනවා 20 5ිනුත් බෙදෙනවා. ඒක තමයි කුඩාම එක්කෙනා. එහෙනම් ඉලක්කම් වලින් 20. ඉංග්‍රීසි අකුරු වලින් x1යි x2යි x1යි. එහෙනම් x2ක්. y අකුරු y1යි y1යි y2යි. එහෙනම් y2ක්. right. ඔච්චරයි. ඔන්න ඔය වගේ ගණන් තියෙන ඔයාගේ අච්චු පොතේ 12 එක අභ්‍යාසයට අපි ඉක්මනින් මුළු ගණන් ඔක්කොම හදමු. විනාඩි 5යි යන්නේ. මුළු ගණන් ඔක්කොම හදමු. එතකොට අපිට හදා ගන්න පුළුවන්. රයිට් මේක ලියා ගන්න ඉක්මනින්. ඔන්න විනාඩි 5න් අපි ගණන් ටික ඔක්කොම හදනවා. පොඩි පාඩමක් තමයි මේ යන්නේ. රයිට්. ඔන්න අපි ගණන් ටික හදා අපි වේගෙන් උත්තර ටික ලියමු. පළවෙනි ගාන xy වර්ගය. ලියාගෙන යන්කෝ බලන්න. මොකද වෙන්නේ? ඉලක්කම් නැහැ. එහෙනම් ප්‍රශ්නක් නැහැ. ඉලක්කම් නැහැ කියන්නේ ගාන ලේසි. එතකොට x අකුරු 1යි x අකුරු 1යි. එහෙනම් x අකුර ගන්නවා. y අකුරු 1යි y අකුරු 2යි. එහෙනම් y අකුරු 2ක්. වැඩිම වාරෙනේ. එහෙනම් උත්තරේ xy වර්ගය. මෙන්න දෙවෙනි ගාන. a වර්ගය b b වර්ගය a. a වර්ගය b b වර්ගය a. ඒකෙත් ඉලක්කම් නැහැ. එහෙනම් ලේසිනේ. එහෙනම් බලන්න. a අකුරු 2යි a අකුරු 1යි. එහෙනම් a අකුරු 2ක්. b අකුරු 1යි b අකුරු 2යි. එහෙනම් b අකුරු 2ක්. එයත් හරි. තුන්වෙනි ගාන. මම ගණන් ටික ලියාගෙන ඉන්න. 6 3යි a 6 3යි a 8යි b. right. කමන්න එක එක හදමු. 6 3යි a 8යි b. දැන් බලන්න. ඉලක්කම් තුනක් තියෙනවා. 6 3 8. 6 3 8ට පොදු වෙච්ච ලොකුම ගුණාකාරය. මම කිව්වා ගන්න ලේසිම කෙනා 8. මොනවාද 8 ගුණාකාර? 8 16 24 22 නේද? ඔහොම යනවා. එතකොට 8 ගන්න බෑ. මොකද 8 6න් බෙදෙන්නේ නැහැ. 8 බෑ. 16 ගන්න බෑ. මොකද 16 3න් බෙදෙන්නේ නැහැ. 3න් බෙදෙන්න එපායි. 3 දෙනාට පොදු වෙන්න එපායි. 24 24 ගන්න පුළුවන්. ඇයි? අනිවාර්යෙන් 24 8න් බෙදෙනවා. 24 3මුත් බෙදෙනවා. 24 6නුත් බෙදෙනවා. එහෙනම් ඉලක්කම් වලින් 24. ඉංග්‍රීසි අකුරු A1යි. එහෙනම් එයා ගන්න වෙනවා. B1යි. එහෙනම් එයාත් ගන්න වෙනවා. 24යි AB. වෙනස් සාධකවල වැඩිම වාරයක්. ඉලක්කම් ගැන හිතන්නේ නැතුව. බලමු 4 වෙනි එක. 24 8ix 10යි x වර්ගය කල්පනා කරමු. මේ වගේ ප්‍රකාශයක සාධක ලියන්න ලේසි. දැන් මොකද කරන්නේ? ඉලක්කම තෝරමු. ඉලක්කමේ ලොකුම එක්කෙනා 24. එහෙනම් දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා 24 ගන්න පුළුවන්ද? බැයි නම් 24 ගුණාකාරය හිතන්න වෙනවා. 24 ගන්න බෑනේ 10න් බෙදෙන්නේ. ඒතර ওই විදිහට 24 ගුණාකාර ගත්තාම 48 කීයද? 3ක් ගත්තොත් 12යි 72 96 එතකොට 4න්නේ 120 120 පුළුවන් නේ. ඇයි 120 පුළුවන් වෙන්නේ?
අනිත් එකක්වත් බෑ. ඇයි 120 පුළුවන්. 120 10න් බෙදෙනවා. 120 8න් බෙදෙනවා. 120ට 8 වරක් තියලානේ. එහෙනම් අනිවාර්යෙන් 24න් බෙදෙනවනේ. එහෙනම් ඉලක්කම් වලින් 120. ඉංග්‍රීසි අකුරු වලින් මෙතන x1යි මෙතන x2යි. එහෙනම් උත්තරේ x2. ඔන්න. හතරවෙනි ප්‍රශ්නය. අපි යම් පස්වෙනි ගාන. 4යි m 8යි mn 8යි mn 12යි m වර්ගය. බලමු. දැන් ඉලක්කම තෝරගන්න වෙනස් ක්‍රමයක් කිව්වේ මං. මොනවද ගන්නෙ? අපි 12 හිතමු. බලන්න 12 ගුණාකාර 12 24 36. ඔතෙන් නිකන් ඇතිනේ. මං හිතන්නේ 24 ගන්න පුළුවන්. ඇයි 24 ගන්න පුළුවන්? 24 8න් බෙදෙනවා. 24 4මුත් බෙදෙනවා. එහෙනම් තුන් දෙනාටම පොදු චක්‍රය 1 24යි. m1යි m1යි m2යි. එහෙනම් m2ක් ගන්නවා. තව n එකක් තියෙනවා එයත් ගන්නවා. වෙනස් සාධකවල වැඩිම භාගයක්. හැබැයි මම මෙතන ප්‍රථමක සාධක වලින් ලියනවා කියන කතන්දරේ චුට්ටක් 10 ළමයිගේ පන්තියේදී වෙනස් කරා. මොකද ඔයාලට ඉක්මනින් මේකේ උත්තර ලියන්න ඕනේ. ඕලේ විභාගයේ ලකුණු දෙකේ ගාණක්. ඉතින් අපිට ලකුණු හම්බ වෙනවා ඉක්මනින් ලිව්වහම. හරි ප්‍රශ්නයක් නෑ. ඊළඟට තව එකක් තෝරගන්නම්. 6 වෙනි ගාන. තව එකක් තෝරගමු. 6යි p 4යි pq 4යි pq 12යි pq වර්ගය 12යි pq වර්ගය. ඔන්න මම ඒ අභ්‍යාසෙ මේ ගානෙන් ඒ අභ්‍යාසෙ ටික අයින් කරන ඉතුරුවත් ඔය වගේම තමයි තියෙන්නේ. රයිට්. දැන් බලමු ඉලක්කම් 90. ඉලක්කම් 90 ලියුවොත් අපිට 12 තමයි ලොකුම ඉලක්කම 12 චක්කරේ. මොනවද 12 චක්කරේ? 12. 12 ගන්න බැයිද? පුළුවන් නේ. 12 4න් බෙදෙනවනේ. අවුලක් නෑ. 12 6නුත් බෙදෙනවා. එහෙනම් ඒක ලොකු ඉලක්කම කෙලින්ම හරි ගියා. 12 එනවා. ඊට පස්සේ p අකුරු 1යි p අකුරු 1යි p අකුරු 1යි. එහෙනම් p අකුරක්. q අකුරක් q අකුරු දෙකක්. එහෙනම් q අකුරු දෙකක්. ඔන්න. වැඩේ හරියි. ඉතින් ඔය විදිහට තමයි අපි ඔය වගේ ප්‍රකාශවල සාධක ලියන්නේ. කුඩා පොදු ගුණාකාරය ලියන්නේ. දැන් අපි විභාගයේ අපේ ගාන වෙනස් කරනවා. මේ බලන්න. විභාගයේදී අපිට හම්බෙන ගාන වෙනස් කරනවා මෙහෙම. 2යි a ධන 8 2යි a ධන 8 3යි a ධන 12. ඔන්න ඔය දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියනවා. ඒතර මෙතන ප්‍රශ්නයක් එනවා. දැන් මෙතෙන්දි පද වෙන් වෙච්ච අය ඉන්නේ. පද වෙන් වුණ අය වෙනවා කියන්නේ මේගොල්ලෝ සාධකව ලියන්න වෙනවා. එහෙනම් මෙන්න විශේෂයි මේක. මොකද්ද විශේෂත්වය? කුඩා පොදු ගුණාකාරය සොයනකොට මෙන්න මේ වීජීය ප්‍රකාශ සාධකව ලියන්න ඕන. සාධකව ලිවිය යුතුය. සාධකව ලියන්න ඕන. මේ වීජීය ප්‍රකාශ සාධකව ලියන්න ඕන. එතකොට දැන් අපිට සාධක ප්‍රශ්නයක් ආවොත් සාධක ලියන්න බැයි නම් ඔයාලට ඒකේ කුඩා පොදු ගුණාකාරයේත් බැරි වෙනවා. ඒක මතක තියාගන්න. දැන් බලමු මෙයාගේ සාධක ලියන්නේ කොහමද? මේ බලන්න. පළවෙනි එක්කෙනා 2යි ධන 8 මට නම් පේනවා මෙතන දෙන්නෙක් ඉන්නවා මේ දෙන්නගේ දෙක පොදු සාධකයක්. ඒතර ඉතුරු වෙන්නේ වරහණක් ඇතුලේ එනවා ධන 4. ඔන්න සාධකව ලිව්වා. ඊළඟට 3යි ධන 12 මම ඒක සාධකව ලියනකොට 3 පොදු සාධකයක් ධන 4. ඔන්න ඔහම සාධකව ලියනවා. දැන් සාධකව ලිව්වට පස්සේ මොකද්ද කතාව? සාධකව ලිව්වට පස්සේ අපි කරන්නේ මොනවද?
මෙන්න කරන දේ. වෙනස් සාධකවල වැඩිම වාරයක ගුණිතේ වෙනස් සාධකවල වැඩිම වාරයක ගුණිතය කුඩා පොදු ගුණාකාරයයි. කුඩා පොදු ගුණාකාරය වේ. ඒ කියන්නේ මොකද්ද උත්තරය? වෙනස් සාධකවල වැඩිම වාරයක්. එහෙනම් කවුද වෙනස් සාධක? බලන්න ඉලක්කම් 2 සහ 3 තියෙනවා. ඉලක්කම් වල 2 සහ 3 ගත්තාම මම ඔයාලට පැහැදිලිව කිව්වා 2 සහ 3 පොදු කුඩා පොදු ගුණාකාරය හොයාගන්න ලොකු ඉලක්කමේ ගුණාකාරය හිතන්න. එතකොට මේකේ ලොකු ඉලක්කම 3නේ. එතකොට 3 ගුණාකාරය ගත්තොත් 6. 6 ගන්න පුළුවන්. 6 වෙනස් අදට මෙතන ගන්නත් පුළුවන්. 2 ඒවා එකක් ගන්නවා. 3 ඒවා එකක්. එහෙම ගන්නත් පුළුවන්. 2 ඒවා එකයි 3 ඒවා එකයි. හරි. එහෙම නැත්නම් අර අපි කලින් ගත්තා වගේ මොකද්ද කලින් ගත්තා වගේ කියන්නේ? 2 සහ 3 ගත්තාම ඒ දෙන්නටම පොදු ගුණාකාරයක් විදිහට 3 ගත්තොත් 3 6නේ. ඒතර 6 ගන්න පුළුවන්. මනෝමයෙන් ලියන්න පුළුවන් 6. ඊට පස්සේ වෙනස් සාධක වලට a ධන 4 a ධන 4. එහෙනම් a ධන 4 ගන්න ඕනේ. a ධන 4 ඒව එකයි මෙතනත් එකයි. ඒතර a ධන 4 ඒව එකක් ගන්නවා. ඔන්න කුඩා පොදු ගුණාකාරය. මේක අවබෝධ වුණේ නැහැ කියලා දැනෙනවා නම් අපි බලමු මෙන්න මේ ගාන. ඔන්න මම ටිකක් වෙනස් ගානක් ගන්න යනවා. හරි. right. මේ අච්චු පොතේ ගණන් තමයි. හැබැයි මම ලොකු සාධක තියෙනවා ගන්න නැතුව ටිකක් පොඩි සාධක තියෙනවා ගන්නම්කෝ. අපි ගමු මෙන්න මේකන 3x ඍණ 9 3x ඍණ 9 4x වරහණක් x ධන 3 මේවා දුන්නොත් අමාරු ගණන්. ඊළඟට x වර්ගය ඍණ 9. දැන් 3 දෙනෙක් ඉන්නවා. දැන් මම ඔයාලට පැහැදිලි කිව්වා මේ 3 දෙනාගේ සාධක ලියන්න ඕන. ඒතර බලන්න පළවෙනි එක්කෙනා ගත්තොත් ඒකේ මට පේනවා 3 පොදු සාධකයක්. කවුද වරහන් ඉන්නේ? x ඍණ 3. ඔන්න එයා සාධකව ලිව්වා. ඊළඟ දෙවෙනි එක්කෙනා ගත්තාම 4x x ධන 3 මෙයා ගත්තාම ඒතර එයාගේ සාධක හදලා තියෙන්නේ. ආය 아무තු දෙයක් නැහැ මේ බලන්න. 4x පොදු සාධකයක් විදිහට එළියට අරන් තියෙන්නේ. එහෙනම් 4x ඔහොමම තියෙනවා x ධන 3. ඔන්න එයා ලියලා ඉවරයි. ඊළඟ තුන්වෙනි එක්කෙනා x වර්ගේ 9. දැන් මේකේ සාධක ලියනකොට 9 කියන්නේ 3 වර්ගය. මම ඕනනම් ඒකේ 9 අයින් කරලා 9 වෙනුවට ලියා ගන්නම් 3 වර්ගය. මේ 9 වෙනුවට තමයි 3 වර්ගය ලිව්වේ. ඇයි මට එතන පේනවා වර්ග දෙක අන්තරයේ සාධක. එහෙනම් මොනවද? x ඍණ 3 x ධන 3. ඔන්න සාධකව ලිව්වා. හරි සාධකව ලිව්වා. දැන් සාධකව ලිව්වට පස්සේ මෙන්න කුඩා පොදු ගුණාකාරය එනවා. වෙනස් සාධකවල වැඩිම වාරය. අපි එතෙන්දී ඉලක්කම් වෙනම ගමු. 3 සහ 4 තියෙන ඉලක්කම්. 3 සහ 4ට පොදු සාධකය නැත්නම් කුඩා පොදු ගුණාකාරය ගන්න කොහොමද? 4 ගුණාකාර බලන්න කිව්වේ. 4 8 12 16. ඒතර ඕකෙන් අපිට 12 ගන්න පුළුවන්. ඇයි? 12 4ෙන් බෙදනවා කොහොමදත් 12 තුනේ එහෙනම් 12 ගන්න පුළුවන්. නැත්තම් 4යි 3යි ගුණ කරලා ලියන එක තමයි තියෙන්නේ. ඊළඟට x කියලා සාධකයක් තියෙනවා මෙතන. උඩ නැහැ. එහෙනම් x ගන්න වෙනවා. ආයේ x ඍණ 3ක් තියෙනවා x ඍණ 3ක් තියෙනවා. එහෙනම් x ඍණ 3ඒව එකක් ගන්න වෙනවා. මොකද උඩත් 1යි යටත් 1යි තිබ්බේ. වැඩිම වාරයක් එක ගන්න තිබ්බේ. ඒතර 1යි ගන්න. x ධන 3 එකක් තියෙනවා x ධන 3 එකක් තියෙනවා. එහෙනම් x ධන 3 එතනක් ගන්න. ඔන්න කුඩා පොදු ගුණාකාරය. ටිකක් පැහැදිලි නැති තැනකුත් වෙන්න පුළුවන්. නමුත්
ක්‍රමය උකයි සාධකව ලිව්වට පස්සේ වෙනස් සාධකවල වැඩිම වාරයක් තමයි කුඩා පොදු ගුණාකාරයට එන්නේ. තව එකක් කල්පනා කරලා බලමු. හරි. તો මේක එක්ක අද වැඩ ඉවර කරන්න වෙනවා. එතකොට අපි ආයෙසරයක් මේ වගේ අමාරු ගණන් ටිකක් අපි හදලා බලමු. ටිකක් සාධක පාඩම හොඳින් ඕනේ. කොහමද අද මම ඔයත් එක්ක කතා කරේ වීජීය ප්‍රකාශවල කුඩා පොදු ගුණාකාරය හොයනකොට එක අපි සාධකව ලියන්න ඕනේ. ඊට පස්සේ වෙනස් සාධකවල වැඩිම වාරයක ගුණිතය තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. අන්න ඒ තර්කය ඔළුව තියාගෙන අපි ටිකක් වෙනස් ගානක් ගන්න. මෙයා තමයි අද කතා කරන අන්තිම ගාන. ටිකක් ගානක් ගමු අපි. හරි. මෙන්න මෙයා. A ඍණ B A ඍණ B A වර්ග ඍණ B වර්ගය දෙන්නයි තියෙන්නේ. එන සාධකවලින් A ඍණ B ගත්තාම එයා සාධකව කරන්න තියෙන එකම ක්‍රමේ තමයි A ඍණ Bට වරහණක් දාන එක. මොකක්ද එතන කරේ? පොදු සාධකයක් ගත්තා එක එළියට. ඕනෑම ප්‍රකාශයක් සාධකව ලියන්න පුළුවන්. මොකද හේතුව ඕනෑම පදයක එක පොදු සාධකයක් වෙනවා. ඒකින්ද සමහරු හිතනවා මේ සාධක ලියන්න සමහර ඒවාට බෑ කියලා නෑ පුළුවන්. ඕනම ප්‍රකාශයක සාධක ලියන්න පුළුවන්. මොකද එක ඕනෑම ප්‍රකාශයක පොදු සාධකයක්. ඊළඟට A වර්ගයේ ඍණ B වර්ගය ගත්තහම කොහමද එන්නේ? එයා එනවා A ඍණ B අනික මොකද්ද? A ධන B. එහෙනම් මොකද්ද කුඩා පොදු ගුණාකාරය? කුඩා පොදු ගුණාකාරය වෙන්නේ වෙනස් සාධකවල වැඩිම වාරයක් A ඍණ B ගන්නට වෙනවා. මෙතන 1යි මෙතනත් 1යි. මෙතන විතරක් A ධන B ඉතන නමුත් ඒකත් ගන්න වෙනවා. එහෙනම් ඕක අපි තව දුරටත් කතා කරමු තව ගණන් ටිකක් එක. ඊට මත්තෙන් අපි මේවා කතා කරමු. ආයි දවසක් පොඩි වෙලාවක් අරගෙන. එහෙනම් අපි ඔය ගණන් ටික හදලා ඉමු. එතකොට ඔයාලට තේරෙනවා මොකක්ද අපි කරන්න ඕනේ කියලා. එහෙනම් අපි ඔන්න පළවෙනි වාරයට අදාළ පාඩම් ටික ඉවර කරගන්න මේ උදව් කරන්නේ. එහෙනම් අපි නැවත ඊළඟ දවසේ හම්බ වෙනවා. එතෙක් ආයිබෝවන්.